අපි කරන්නේ මෙතනදී paste එක එකක් කරගන්නවා. හරි ඒ කියන්නේ මෙතන 1 2 3 4 කියලා ඔන්න ඔය විදිහට paste එක දීලා තියෙනවා. හරි මේ පැත්තට තියෙන වම් පැත්තට වැඩ කරන ඊතල සෙට් එක. හරිද? ඊට පස්සේ යන මේ පැත්තට තියෙන දකුණු පැත්තට වැඩ කරන ඊතල සෙට් එක. අපි කරන්නේ මෙතනදී paste එක එකක් කරගන්නවා. හරි ඒ කියන්නේ පළවෙනි චැනලක මෙතන 1 1 තියෙනවනේ එකේ paste එක එකක් කරනවා. 2 තියෙනවනේ දෙකේ paste එකක් කරනවා. 3 3ෙත් එකක් කරනවා. 4 තියෙනවනේ 4ෙත් එකක් කරනවා. ඊට පස්සේ නියුට්‍රල් දෙකක් ගන්නවා. හරි ඔයාලට මම කියන එක පැහැදිලි ඇති නියුට්‍රල් දෙකක් ගන්නවා. එතකොට අපි මෙතන මේ ෆ්ලෑෂර් වලට දෙන්නේ මේකේ paste ටිකනේ. ඔන්න ඔය විදිහට. හරිද? මෙන්න මෙතනදී මෙතන 1 2 3 4 කියලා ඔන්න ඔය විදිහට paste එක දීලා තියෙනවා. හරිද? ඒ කියන්නේ මෙන්න මේකේ 1 2 3 4 කියන paste එක දීලා තියෙනවා. එතකොට මේ ඔක්කොටම අන්න paste එක දැන් හම්බෙලා තියෙනවා. හරිද? එතකොට මේකේ නියුට්‍රල් එකත් හම්බෙන්න ඕනේ මේක වැඩ කරන්න යනවා. එතකොට අන්න මොකද කරන්නේ ටයිමර් කොටේ භාවිත කරලා අපිට අවශ්‍ය වෙලාවට විතරක් මේකේ නියුට්‍රල් සප්ලයි හදනවා. හරි? ඒ කියන්නේ දැන් ටයිමර් කොට වල දන්නවා මෙන්න මේ විදිහටනේ තියෙන්නේ. මෙන්න මේ විදිහට තියෙන්නේ. හරි? මෙතන වැඩ කරන නියුට්‍රල්. මෙතන බේස්. හරි? ඊට පස්සේ මේ නියුට්‍රල් එක දැන් ඔයා හිතන්න මේ පැත්තේ ඇත්තට තියෙන්නේ දකුණු පැත්ත. මේ එක. හරි? මේ පැත්තේ තියෙන වම් පැත්තට වැඩ කරන ඊතල සෙට් එක. හරිද? ඊට පස්සේ යන මේ පැත්තට තියෙන දකුණු පැත්තට වැඩ කරන ඊතල සෙට් එක. වම් පැත්තට වැඩ කරන ඊතල ටික සහ දකුණු පැත්තට වැඩ කරන ඊතල සෙට් එක තමයි තියෙන්නේ. එතකොට අන්න මෙන්න මෙතනදී මෙන්න මෙතනට ස්පෝක් කම්බිය ගෑවුනහම වැඩ කරන්නේ වම් පැත්තට. ඒ කියන්නේ වම් පැත්තට තමයි නියුට්‍රල් එක හම්බෙන්නේ. එතකොට මෙතන ෆ්ලෑෂර් කොටෙන් 1 2 3 4 මේ පේස් හම්බෙලා තිබුණාට දකුණු පැත්ත වැඩ කරන්නේ නැහැ. මොකද මෙතනින් දකුණු පැත්තට දාන නියුට්‍රල් එක හම්බෙලා නැහැ. හරිද? ඊට පස්සේ යන තවත් වෙලාවකදී ෆ්ලෑෂර් කොටේ වටයක් කර කියලා ඊළඟ තැනට එද්දී මේක ඕෆ් වෙනවා. ඒ කියන්නේ වම් පැත්තට වැඩ කරපු ඊතල ටික ඕෆ් වෙනවා. අන්න දකුණු පැත්ත ඔන් වෙනවා මෙතන. හරි? එතකොට අන්න මෙතනින් පේස් එක මේවට හම්බෙලා තියෙන්නේ. එතන නියුට්‍රල් එක හම්බුණා ටයිමර් කොටේ මගින්. අන්න දැන් දකුණු පැත්තේ ඊතල ටික වැඩ කරනවා. හරි? ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෙතනදී රටාවක් නිර්මාණය වෙන්නේ. ඊට පස්සේ තවත් අවස්ථාවක පුළුවන් මේ දෙකම එකතු කරන්න. ඒ කියන්නේ මෙන්න මේ විදිහට මේ දෙකම එකතු කරන්න පුළුවන්. ඔන්න ඔය විදිහට. එතකොට වම් පැත්ත සහ දකුණු පැත්ත කියන දෙකම වැඩ කරනවා. අන්න එතකොට මොකද වෙන්නේ මේ දෙකම එකවරපත් වෙලා අන්න එතකොට අලුව කැටයක් තමයි නිර්මාණය වෙන්නේ. හරි දැන් ඔයාලට පේනවා මේ අලුව කැටයක් තමයි ඊට පස්සේ නිර්මාණය වෙන්නේ. එතකොට ඔන්න ඔය විදිහට තමයි ආරම්භ ටයිමර් කොටයක් භාවිත කරලා නියුට්‍රල් එක වෙන් කරව ගන්න. හරි. දැන් මෙතන ඔයාලට වෙනවා දැන් ෆ්ලෑෂර් කොටේ එකයි. හරි ෆ්ලෑෂර් කොටේ 1 2 3 4 කියලා ඒ විදිහටම එකටම තමයි තියෙන්නේ. හැබැයි අපි වෙලාවක් තීරණය කරලා දෙනවා. නියුට්‍රල් එක කඩලා ඉවර වෙලා අන්න වෙලාවක් තීරණය කරලා දෙනවා මේක වැඩ කරවන්න ඕනේ කොහොමද කියලා. හරිද? ඊට පස්සේ ඔයා හිතන්න තව මෙතනදී ඔයා මේ ඇතුලේ මොකක් හරි පැටර්න් එකක් නිර්මාණය කරගන්න. මම මේ ඇතුළට නිර්මාණය කරන්න පුළුවන් ලයිට් රටා පිළිබඳව වීඩියෝස් ගණනාවක් කරලා තියෙනවා. ඔයා ඒ ටික බැලුවේ නැත්නම් ඔයාලට පුළුවන් මගේ channel එකට ගිහලා ඒ වීඩියෝස් ටික බලන්න. හරි. එතකොට මම උදාහරණයක් විදිහට මෙතනදී බෝල ඒ කියන්නේ රවුන්ඩ් නිර්මාණය කරගන්න. ඔන්න ඔය විදිහට මම දැන් මෙතන රවුන්ඩ් නිර්මාණය කරගෙන තියෙනවා. රවුන්ඩ් වලට ඇතුළේ මම මොකද කරන්නේ? දැන් මෙතන තියෙන එකනේ. මෙතන තියෙන එක. අන්න ඒක දෙනවා මෙතනට. හරි. ඔයාලට පුළුවන් මේ අලුවක ඩිසයින් එක ඕනනම් මෙන්න මේ විදිහට වැඩ කරනවා නම් මේ රවුම වෙනස් වෙන විදිහට වැඩ කරව ගන්න හදා ගන්න පුළුවන්. හරිද? ඒක ඔය කැමැත්තක්. ඉතින් මම මෙතනදී මේ එකම මෙතනටත් දෙනවා. හරි. මෙතන දෙක තියෙනවා. අන්න ඒ පේස් දෙවෙනි එක මෙතනට දෙනවා. තුන්වෙනි එක තියෙනවා. තුන මෙතනට දෙනවා. ඒ වගේම හතර මෙතන තියෙනවා. හතර මෙතනට දෙනවා. හරිද? ඉතින් ඔන්න ඔය විදිහට පේස් එක මම මෙතනත් එකක් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට පේස් ටික හදනවා. එතකොට මෙතන ෆ්ලෑෂරේ මේ දෙන 1 2 3 4 කියන පේස් ටිකම තමයි මෙතනත් වැඩ කරන්නේ. හරිද? හැබැයි මම ටයිමර් කොටේ. ඒ කියන්නේ දැන් ටයිමර් කොටේ දැන් මෙතන මේ විදිහට තියෙන්නේ. මම ටයිමර් කොටේ යන්න තවත් හැඩුවක් යොදු කරගන්නවා. මෙන්න මේ විදිහට. හරි. ඕන විදිහට තහඩු ටිකක් හදා ගන්නවා. මෙතන තියෙන්නේ වම් පැත්තට, මෙතන දකුණු පැත්තට සහ මේ තියෙන්නේ බෝල ටික. හරි. එතකොට අන්න එක අවස්ථාවකදී වැඩ කරනවා වම් පැත්තට ඊතල ටික. හරිද? ඒ කියන්නේ මෙතනින් දැන් සප්ලයි එක හම්බෙලා තියෙන්නේ. හැබැයි මෙතන නියුට්‍රල් එක අපි දෙන්නේ එක වෙලාවකට විතරයි. හරිද? ඊට පස්සේ අන්න දෙවෙනි එක. දෙවෙනි එක වැඩ කරන මේ දකුණු පැත්තට ඊතල ටික. හරි. ඊට පස්සේ අන්න තවත් මේ ෆ්ලෑෂ් එකේ වටයක් කරගෙන ඒක ඊළඟ තැනට ආපුවාම මෙතනට මාරු වෙනවා. අන්න එතකොට රවුම් වලට නියුට්‍රල් සප්ලයි හම්බ වෙනවා. හරි. එතකොට මේ ඔක්කොම ඕෆ් වෙනවා. අන්න රවුන්ඩ් එක විතරක් වැඩ කරනවා. හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකේ ඕනේ නම් රවුමකුයි අලුව කෙටයකුයි නිර්මාණය කරගන්න පුළුවන්. ඒක කරන්නේ මේ දෙක එකක් කරනවා.
රවුම ඊට පස්සේ හදා ගන්නවා. හරි. ඉතින් ඔන්න ඔය විදිහට මේ තුනටම වාට එකවර සප්ලයි දෙන්න පුළුවන්. හරි. මේ තුනටම වාට එකවර සප්ලයි දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ වම් පැත්තට දකුණු පැත්තට සහ රවුම. අන්න එතකොට වාට මෙන්න මේ විදිහට අලුව කැටයක් මේක නිර්මාණය කරගන්න පුළුවන්. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ටයිමර් කොටය මගින් විවිධ වූ අපිට අවශ්‍ය වෙලාවකදී පමණක් නිව්ටල් එක ලබා දීලා රටා නිර්මාණය වෙන්නේ. හරි. ඉතින් ඔයාලට මේ විදිහට පුළුවන් මෙතන තව රටා නිර්මාණය කරන්න. මම මේ උදාහරණයක් කියලා දෙනවා ඔයාලට මේකේ ක්‍රියාකාරීත්වය කියලා දෙන්න. හරි. ඔයාලට පුළුවන් මේක ඇතුළට තව ත්‍රිකෝණ නිර්මාණය කරගන්න. අනිත් මේක ඇතුලේ තව අලුවකට නිර්මාණය කරන්න. ඒ වගේ විවිධ වූ රටා ඔයාලට මේක නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට මේ හිස් තැන තියෙනවනේ මෙතනත් තියෙනවා. මෙන්න මේ විදිහට හිස් තැනක් තියෙනවා. ඔන්න ඔය වගේ ත්‍රිකෝණ නිර්මාණය කරගන්න. ඒ වගේ විවිධ වූ රටා නිර්මාණය කරගෙන ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට ටයිමර් කොටයක් භාවිතා කරලා අවශ්‍ය වෙලාවට විතරක් මේ සඳහා ඒ කියන්නේ මෙන්න මේවට නිව්ටල් එක ලබා දීලා රටා නිර්මාණය කරන්න. හරි. එතකොට ඔන්න ඔය විදිහට තමයි ටයිමර් කොටයක ක්‍රියාකාරීත්වය වෙන්නේ. මම හිතනවා ඔයා අද වීඩියෝ එක බලලා ඒක ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් යාළුවනේ මම අදට මේ වීඩියෝ එක මෙතනින් නවත්වනවා. තවත් දවසක තවත් මේ වගේම ලස්සන අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ගිහින් එන්නම්. ඔයාලා ඔක්කොටම සුබ දවසක්.